කොහොමද? ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න. ඔයාලා උදේම නැගිටලා කරන දේ කියන්න බලන්න. මම නම් ඔක්කොටම කලින් උදේම නැගිටලා ගෑස් කරලා පහන තියලා බුද්ධ පූජාව තියලා ඊට පස්සේ එන්නේ බොඩගිනි කොණ්ඩ. ඒ වුණාට ඊට කලින් කරන දෙයක් තියෙනවා කුරුල්ලාලට වෙලි බත් ටිකක් දානවා. ඊට පස්සේ වතුර ටිකක් බොන්න තියලා එයාලා කාලා වතුර බීලා එතන ඉඳ විදිය බලාගෙන ඉඳවන් හරි වාසයි. දැන් තව චුට්ටකින් එයාලා එයි. අද ටිකක් ෆ්‍රී ඒක නිසා වැඩ ගොඩක් කරන්න තියෙනවා. රේඩියෝ එක දාලා තියෙන අපේ ගෙදර හැම වෙලේම මෙන්න මේක තමයි අද මම ඔයාලට කියන්නේ. මෙන්න මේ වගේ එකක් ගොතා ගන්න ඔයාලට දැනගන්න නම් වීඩියෝ එකක් දාන්න. හරියටම මුලින් ඉඳන්ම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. මේවා විතර නෙවෙයි ඕන දෙයක් ඕනම එකක් කියලා දෙන්න පුළුවන්. ඒක නිසා මෙසේජ් එකක් දාලා තියන්න ඕනේ අය. जरा जरा महकता है आज तो मेरा तन बदन मैं प्यासी हूँ मुझे भर ले अपनी बाहों में जरा जरा महकता ෆ්‍රී ටයිම් එකක් හම්බුණා පොතක් කියවමු. හැමදාම පොත් සල්ලි වලට නම් ගන්න නෑ. ඒ වුණාට මේක නම් ලයිබ්‍රරි එකෙන් ගත්ත පොතක්. හරි මාසාවට හිතනවා කියවන් යද්දි. ඔයාලත් මොකක් හරි ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම පොතේ ඔක්කොම කියවන්න යන්න ඕන. පොතක පිටු දෙකක් විතර දවසට කියවුවත් ඇති ඉතින්. ඔයාලත් ඉතින් දවස් මොකක් හරි තමන් වෙනුවෙන් දෙයක් කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. පොතක් කියවන්න එහෙම නැත්නම් මොනවා හරිම ඔයාලා කැමති දෙයක් කරන්න. ජොබ් එකට අමතරව කරන මොකක් හරි ස්වයං රැකියාවක් කරනවා නම් ඒක හරි. ඒකට යොදවන කාලය අතර තමන් වෙනුවෙන් මොනවා හරි පුංචි දෙයක් කරන්න තමයි සතුටු වෙන දෙයක්. සින්දුවක් කියන්න නටන්න පොතක් කියවන්න මොකක්ම හරි විනෝදාංශයක් කරන්න. තව ටික වෙලාවකින් වැඩ පටන් ගන්න තියෙනවා. වෙන දවසක ආයෙ හම්බෙමු. බයි.